Hi guys. අපි යනවා ඊජිප්තුවට. මේ අතම දුවනවා. ඊජිප්තු පිරමීඩක මා නිදනවා. Nothing scares me anymore. Kiss me hard before you go. Summertime sadness. I just wanted you to know that, baby. ඔයා ඉන්නේ බහරේන් වලද? එහෙනම් ලස්සන සන්සෙට් එකක් බලන්න ඔයා යන්නම ඕන තැනක් තමයි මෙන්න මේක. කවුරු හරි දන්නවනම් මුලින්ම කමෙන්ට් කරගෙන යන්න මේ ස්ථානේ කොහෙද කියලා. හරි ඔයාලා හැමෝටම දැනගන්න මම කියන්නම් මේ කොහෙද කියලා. මේ තියෙන්නේ බහරේන් වල කරාබාබාද් වල වෙරළ තීරයේ පිහිටි අපූරු කම්මානයක්. මේක සත වර්ෂ 16ක් එහාට යනවා. ඒ වගේම මේක ඩෙල්මුන් යුගයේදී පැවතීගෙන එන ගම්මානයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම මේක බහරේන් බලකොටුවක් වන කලත් අල් බහරේන් කියලාත් හඳුන්වනවා. ඒත් එම යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. ඊට හේතුව ක්‍රිස්තු පූර්ව 2300 දී පුරාණ ඩෙල්මුන් ශිෂ්ටාචාරයේ අගනුවර විදියට මේක හඳුන්වන නිසා. ඉතින් මේ වගේ ලෝක උරුමයක් තියෙන තැන ඔයත් බහරේන් වල ඉඳලා බලන්න ගියේ නැත්තම් ඒක ඔයාට පසුතැවෙන්න හේතුවක් වෙයි. ඉතින් අදම ගිහලා බලන්න කොහොලත් බහරේන් වල මේ ලස්සන ගම්මානය. මේ විදියට අපේ පිටුපසින් පේන විශාල ගල් බිත්ති ක්‍රිස්තු පූර්ව 1500 ගණන් වල පෘතුගීසින් විසින් ඉදි කරන ලද දැවැන්ත ගල් බිත්ති විදියට හඳුන්වනවා. ඒ වගේම එම ස්ථානයෙන් හම්බුන කෞතුක වස්තු ගබඩා කරලා තියෙන කෞතුකාගාරයක්ද මේ අසලම තියෙනවා. අපිට නම් යන්න වෙලාවක් තිබුණේ නැති නිසා කෞතුකාගාරයට යන්න හම්බුනේ නැහැ. බහරේන් වල ඉතා විශාල සංචාරක ආකර්ෂණයක් දැකිය හැකි ස්ථානයක් තමයි මේක. විශේෂයෙන් සවස් කාලයේදී ඉර බැස යන දර්ශනය බලන්න බොහෝමයක් සංචාරකයින් මෙම ස්ථානයට රැස් වෙනවා. කොටුවේ ඉහළට ගියාම තමයි ලස්සනම දර්ශනය පෙනෙන්නේ. ඈතින් කරබබත් මුහුදත් මේ බලකොටුවත් හිරු බැසෙන දර්ශනයත් ඉතාමත්ම විස්මයජනක දර්ශනයක් වෙනවා. ඡායාරූප ශිල්පීන්ද වැඩි වශයෙන් ආකර්ෂණය වෙන තැනක් තමයි මේ කරබබත් බලකොටුව කියන්නේ. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ඩෙල්මුන් ශිෂ්ටාචාරයේ තිබුණ නිවාස විදියට මෙම ස්ථානයේ දැන් සාදා ඇති නිවාස වගයක් සංචාරකයන්ට දැක්ම සඳහා. දැන් නම් රැබෝ වීගෙනත් එනවා. ඒ වගේම අපි දැක්ක ලස්සන සන්සෙට් එකක්. තව දෙයක් තමයි මේ වීඩියෝ එක කරලා මම ටික කාලයක් වුණත් දැන් තමයි මට ඔයගලන්ට බලන්න මේක අප්ලෝඩ් කරන්න අවස්ථාවක් හම්බුනේ. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අප්ලෝඩ් කරන්න බලන්න. ඒ වගේම රාත්‍රියේදී මේ බලකොටුව දක්වන දර්ශනය ඉතාමත්ම ආකර්ශනීයයි. මේක නම් මගේ ජීවිතයට ලැබුණු අපූර්ව අත්දැකීමක් කියලා මම හිතනවා. ඊජිප්තුවට ගියා වගේ ෆීලින් එකක් තමයි මට නම් තිබ්බේ. හැන්දෑවක මුහුදු තීරයේ බලාගෙන කරක් එකක් බොන ගමන් මෙන්න මේ ලස්සනම දර්ශනය විඳින්න නම් ඔයත් මේ ස්ථානයට නම් එන්නම ඕනේ කියලා මම නම් කියන්නේ. ඉතින් අද අපි ගිහිල්ලා ඉන්නම්. සුබ දවසක් හැමෝටම. නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.